Hello guys, welcome to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Dell laptop සම්බන්ධව. ඉතින් Dell laptop සම්බන්ධව කතා කරන්න කලින් අපි මේ Dell laptop වල වටපිටාව ගැන පොඩ්ඩක් කතා කරලෙමු. ඉතින් Dell කියන බ්‍රෑන්ඩ් එක මුලින්ම ලෝකෙට හඳුන්වලා දෙන්නේ මයිකල් ඩෙල් කියන පුද්ගලයා. ඉතින් ඒ වගේම මේ Dell laptop සහ Dell කියන බ්‍රෑන්ඩ් එකේ හෙඩ්ක්වාටර්ස් එක තියෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් වල. ඒ කියන්නේ මේක ඇත්තටම USA කම්පැනි එකක්. හැබැයි වර්තමානයේ වෙද්දි මේ Dell laptop ඉන්දියා, මලයාසියා, චයිනා වගේ රටවල් වල මැනුෆැක්චර් කරනවා. ඒ වගේම මේ වෙද්දි විවිධ පුද්ගලයන්ට ගැලපෙන විදිහට විවිධ සීරීස් වල Dell device මේ වෙද්දි වෙළඳපොළට නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඇයි අද මම මේ වගේ වීඩියෝ එකක් කරන්නේ? ඉතින් ඇත්තටම අද මම මේ වීඩියෝ එක කරන්නේ ඔයගොල්ලොන්ට Dell laptop ගන්න එපා කියන්න. ඉතින් ඇයි මං එහෙම කියන්නේ? ඇත්තටම එහෙම කියන්නේ මගේ අත්දැකීම හින්දා. ඉතින් මීට අවුරුදු එකහමාරකට දෙකකට විතර කලින් මම Softlogic එකෙන් ඇත්තටම Dell laptop එකක් ගත්තා. ඉතින් ඒක ඇත්තටම Dell Inspiron series එකේ laptop එකක්. ඉතින් ඒ laptop එක අරගෙන හරියටම මාසයක් විතර මම මේ laptop එක පාවිච්චි කරද්දී ඇත්තටම මේ laptop එකේ hinges එක damage වුණා. ඉතින් ඔයගොල්ලෝ hinges කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් අර ලැප්ටොප් එක ඕපන් කරද්දි සහ ක්ලෝස් කරද්දි අන්න එතන තියෙන සරණේරු වගේ අයිටම් එකක් තමයි hinges එක කියන්නේ. මේ ෆොටෝ එකනොත් ඔයගොල්ලන්ට ඒක පැහැදිලි වෙයි. ඉතින් පළවෙනි වතාවට මෙන්න මෙහෙම ලැප්ටොප් එක අරන් මාසෙකින් විතර ලැප්ටොප් එකේ hinges එක ඩැමේජ් වුණා මම ලැප්ටොප් එක වහද්දි. ඉතින් ඒක ඇත්තටම මම ලැප්ටොප් එක වැඩි හයියෙන් වහුවෙත් නැහැ. මම නෝමල් එකේ තමයි ලැප්ටොප් එක වහුවේ. හැබැයි ඒ වෙලේ ඒ hinges එක ඩැමේජ් වුණා. ඉතින් ඒ වෙලේ මම Softlogic එක හරහා මේක සර්විස් එකට යවුවා. ඉතින් ඊට පස්සේ සති දෙකකින් විතර මට ආයෙ ලැප් එක හම්බුණා. ඉතින් එහෙම ලැප් එක හම්බ වෙලා ආයෙ මම ටික කාලයක් පාවිච්චි කරගෙන යද්දි ආයෙ දෙවෙනි පාරටත් අර ලැප් එකේ ඒ ප්‍රශ්නේම ආවා. ඒ කියන්නේ ආයෙත් ඒකේ hinges එක ඩැමේජ් වුණා. මේ පාර මම ඒක සර්විස් කරන්න යවුවට පස්සේ ඇත්තටම ඒ ලැප්ටොප් එක මට ආයෙ හම්බුනේ මාසෙකින් විතර. ඉතින් ඊට පස්සේ ආයෙ මම ලැප්ටොප් එක අරගෙන පාවිච්චි කරගෙන යද්දි තුන්වෙනි පාරටත් මේ ලැප්ටොප් එකේ hinges එක ඩැමේජ් වුණා. ඉතින් ඒ වෙද්දිත් මගේ ලැප්ටොප් එකේ වොරන්ටි කාලය ඉවර වෙලා තිබ්බේ නෑ. ඒ වෙද්දිත් මට ලැප්ටොප් එක රිපෙයාර් කරන්න යවන්න පුළුවන්කමක් තිබ්බා. හැබැයි මම එහෙම යවුවේ නෑ. ඒ දවස්වල මට එක්සෑම් එකත් එක්ක මම පොඩ්ඩක් බිසි වෙලා හිටපු හින්දා සර්විස් සෙන්ටර් එකට යවන්න ගියා. ඇත්තටම මට Dell laptop එපා වුණා තුන්වෙනි පාරටත් ඒ ප්‍රශ්නේ මේ විදිහටම ආවට පස්සේ. ඉතින් ඊට පස්සේ මම හොයලා බැලුවා මේ ප්‍රශ්නේ ඇත්තටම මට විතරද ආවේ කියලා. ඉතින් එහෙම නෑ. ඇත්තටම මගේ ගොඩක් Dell laptop එකේ කියන්නේ Dell Inspiron series එකේ ලැප් පාවිච්චි කරපු ගොඩක් යාළුවන්ට ඔය ප්‍රශ්නේ ওই විදිහටම ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ මේ hinges එකේ ප්‍රශ්නේ ගොඩක් ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ මේක ගැන මම දන්න කම්පියුටර් ෂොප් වලට කතා කරලාත් හෙව්වා. ඒ කඩවල් වල අයියලත් ගොඩ දෙනෙක් කිව්වේ මේ Dell laptop වල මේ ප්‍රශ්නේ කොහොමද තියනවා කියලා. ඒ වගේම මීට අමතරව Dell laptop වල තියෙනවා. ඒ කියන්නේ මම පාවිච්චි කරපු Dell laptop එකේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් ලොකු ෆයිල් එකක් ලැප් එකේ රන් කරද්දී ගොඩක් වෙලාවට ලැප් එක ගොඩක් හීට් වෙනවා. මේක මේ ලැප් එකේ තිබිච්ච තවත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ ප්‍රශ්න දෙකක්ම මේ ලැප්ටොප් එකේ ආවා. ඉතින් මම මේ මට ඇතිවෙච්ච පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මේ ලැප්ටොප් එකේ hinges එක සම්බන්ධ ප්‍රශ්නෙට නම් විසඳුමක් මම හොයාගත්තා. ඉතින් ඒ hinges එකේ ප්‍රශ්නේ කොහොමද හරියටම විසඳගන්නේ කියන එක සම්බන්ධ වීඩියෝ එකක් මම වෙනම අප්ලෝඩ් කරන්නම්. ඒ කියන්නේ ඒක කොහොමද රිපෙයාර් කරන්න කියන එක සම්බන්ධව ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ ලැප්ටොප් එකක් ගන්නවා නම් ගොඩක් හොයලා බලලා ලැප්ටොප් එකක් ගන්න. ඒ වගේම Dell laptop එකක් ඔයගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ගොඩක් හිතලා ඒ ලැප්ටොප් එක ගන්න. විශේෂයෙන්ම Dell Inspiron series එකේ ලැප්ටොප් එකක් ඔයගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ගොඩක්ම හිතන්න. මොකද Dell Inspiron series එකේ ලැප් වල අර ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. ඒක හින්දා ගොඩක් හොයලා බලලා හොඳට හිතලා බලලා ලැප්ටොප් එකක් ගන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම thanks. Bye bye.